අපි කතා කරනවා 2025 තිබ්බ එක්සෑම් එක. එහෙම නැත්නම් අපි කිව්වොත් 2023 24 අවුරුදු දෙකේම දරුවන්ට 25 අවුරුදු තමයි එක්සෑම් එක තිබ්බේ නේද? මතකද? ඉතින් පේපර් එක හම්බුන්නේ නැහැ, හොයාගන්න බැරි වුණා කියලා කියන කට්ටියට ඔන්න පුතේ පේපර් එක දැන් Google දාලා තියෙනවා. ඔයගොල්ලෝ පේපර් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සහ මේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට පේපර් එක ගන්න පුළුවන්. ඉතින් පහළ ඩැෂුන්ට ගිහිල්ලා පේපර් එක අරගන්න. ඉතින් අපි මේකේ මේ ඇත්තට මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා ඔයාලගේ 2025 අවුරුද්දේ කියන්නේ 23 24 දරුවන්ට ආව පේපර් එක. ඒකේ පළවෙනි MCQ 20 ඔයාලත් එක්ක කතා කරන්න සහ ඒකේ බ්‍රීෆ් ඉන්ට්‍රොඩක්ෂන් එකක් අපි තමයි මේකේ අරන් ඉන්නේ. ඉතින් මේකේ ඩීප් ඉන්ට්‍රොඩක්ෂන් එකක් ඕන නම් ඒ කියන්නේ වැඩිදුර මේක සාකච්ඡා කරන්න ඕන නම් ඔයාලට මොනවාට මග ඇරිච්ච කරුණු තියෙනවා නම් පුතේ ඔයාලට පුළුවන් පහලින් කමෙන්ට් කරන්න. ඔයාලට අවශ්‍ය පාඩම් වල කොටස් මොනවද අවශ්‍ය කියන එක අපිට පහලින් කමෙන්ට් කරන්න. ඉතින් අපිට පුළුවන් හැකි ඉක්මනින් ඔයාලට මේ වීඩියෝස් අරගෙන එන්න. මොකද ඩිසෙම්බර් පළවෙනි සතිය වගේ වෙද්දී ඔයාලට එක්සෑම් තියෙනවානේ. ඉතින් දැන් ඇඩ්මිෂන් උත් හම්බෙලා තියෙන නේද? ඉතින් හරි. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. මම හිතනවා දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ පේපර් එක පේනවා කියලා. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ පහත උපාංග වලින් පරිගණකයක ප්‍රතිදානුපාංගයක් පමණක් වන්නේ කුමක්ද කියලා. ප්‍රතිදානුපාංගයක් කියන්නේ පුතේ පරිගණකයේ තියෙන දෘඩාංග. ඒ කියන්නේ අතින් අල්ලන්න පුළුවන් දේවල්. ඉතින් මේ වගේ පරිගණක දෘඩාංග එයාලගේ කාර්යයන් අනුව එයාලා කරන දේවල් අනුව අපිට එයාලව ක්ලාසිෆයි කරන්න පුළුවන් එයාලගේ මේජයක. ඒ කියන්නේ හිතන්නකෝ පරිගණකය තුලට දත්ත ඇතුළත් කරන්න පාවිච්චි කරන එක අපි කියනවා ආදානුපාංග කියලා. දැන් පරිගණකයෙන් එළියට දත්ත ගන්න භාවිතා කරන එක අපි කියනවා ප්‍රතිදානුපාංග කියලා. ඉතින් ප්‍රධාන දෙක තමයි ওই දෙක. තව තියෙනවා ගබඩා කිරීමේ උපකරණ තියෙනවා, sannivedana උපක්‍රම තියෙනවා. ඉතින් ගොඩක් දේවල් තියෙනවා. ඉතින් පුතේ ඔයාගෙන් මෙතන අහන්නේ ප්‍රතිදාන උපාංගය පමණක් වන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ පරිගණකය තුල තියෙන දෙයක් එළියට ගන්න පාවිච්චි කරන්න පුළුවන් මොකක්ද කියලා. ඉතින් පැහැදිලි උත්තරේ නේද? යතුරු පුවරුවෙන් කරන්නේ අපි යතුරු ලියනය කරන එක කියන්නේ ටයිප් කරලා වචන ඇතුළට යවන එක. සහ මුද්‍රණ යන්ත්‍රය ප්‍රින්ටර් එකෙන් කරන්නේ කම්පියුටර් එක ඇතුළේ තියෙන සොෆ්ට් කොපි එක හાર્ඩ් කොපි එක කම්පියුටර් එකෙන් එළියට ගන්න එක. ඉතින් මූසිකයෙන් කරන්නේ ක්ලික් කරලා දත් ඇතුළට යවන එක සහ ටච් පෑඩ් එකකින් කරන්නේ ටච් කරලා දත් ඇතුළට යවන එක. ඉතින් පුතේ මේ උත්තර හතරෙන් ඉතින් ප්‍රතිදානුපාංගයක් පමණක් වෙන්නේ උත්තරේ 2 මුද්‍රණ යන්ත්‍රය. ප්‍රශ්න අංක 2 දත්ත කබඩා කිරීම සඳහා නශ්‍ය නොවන පරිගණක උපාංග ලෙස භාවිතා කරන්නේ පහත උපාංග වලින් කවරක්ද? හරි. නශ්‍ය නොවන කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ඇති පුතේ සමහර දේවල්. ඒ කියන්නේ කරන්ට් එක තියෙනකම් විතරයි මතකය තියෙන්නේ. හරියට ඕගොල්ලෝ වගේ ෂෝට් ටයිම් නේද? ඉතින් ඒ කියන්නේ සමහර වෙලාවට අපි ඩිවයිස් එකක අපි වැඩ කර කර ඉන්නා කරන්ට් එක ගියපු ගමන් සමස්තයෙන් ඩිලීට් වෙලා යනවා. අමතක වෙලා යනවා. ඉතින් එහෙම වෙන මතකයකට අපි කියනවා නශ්‍ය මතකය කියලා. ඉතින් මේ කතා කරන්නේ නශ්‍ය නොවන මතකය නම් වොලටයිල්. ඒ කියන්නේ කරන්ට් එක ගියා කියලා මේ මතකය නැති වෙන්නේ නැහැ. ඉතින් පුතේ නශ්‍ය නොවන මතකයකට උදාහරණයක් මොකක්ද කියලා අපෙන් අහන්නේ බලමුකෝ. CRT කැතෝඩ කිරණ නලය. CPU රෙජිස්ටර්. හරි දෘඩ තැටි RAM. ඉතින් මෙතන හැටියනම් උත්තරේ ලේසියෙන්ම ගන්න පුළුවන් නේද? නැෂ්‍ය නොවන මතකය තමයි හાર્ඩ් ඩිස්ක් එක. හાર્ඩ් ඩිස්ක් කියලා කියන්නේ ද්විතීයික ගබඩා කිරීමේ උපක්‍රමයක්. ඉතින් ඔයා පර්මනන්ට්ලි ස්ටෝර් කරොත් විතරයි හાર્ඩ් ඩිස්ක් එකට දත්ත යන්නේ. එහෙම නැත්නම් ඔය RAM එකේ හරි රෙජිස්ටර්ස් වල හරි තමයි දත්ත ගබඩා වෙන්නේ නේද? CRT කියන්නම් කැතෝඩ කිරණ නලයක්. ඉතින් ඒක දත්ත ගබඩා කරනවද කියන එක තව පාරක් හිතන්න ඕනේ. ඉතින් පුතේ උත්තරේ 3 හાર્ඩ් ඩිස්ක්. අපි යන ප්‍රශ්න අංක 3ට පහත ඒවායින් මෘදුකාංගයක් වන්නේ කුමක්ද? හරි. අපි කතා කරන පරිගණකයක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන් දෘඩාංග සහ මෘදුකාංග කියලා. දෘඩාංග කියලා කියන්නේ පරිගණකයේ තියෙන භෞතික උපාංග. එහෙම නැත්නම් අපි කියනවා අතින් අල්ලන්න පුළුවන් දේවල්. මෘදුකාංග කියලා කියන්නේ පුතේ පරිගණක වැඩසටහන. ඒ කියන්නේ පරිගණකයේ තුල තියෙන ඔයාට දකින්න තිබ්බට අල්ලන්න බැරි දේවල්. දැන් මං ඔයාලට කිව්වොත් එහෙම කීබෝඩ් එක ගේන්න ගේන්න පුළුවන්. මවුස් එක ගේන්න පුළුවන්. හැබැයි මං කිව්වොත් අර පේන්ට් එක පොඩ්ඩක් අරන් එන්න. ගෙනත් දෙන්න පුළුවන්ද? බෑ. එහෙම ගේන්න බෑනේ. ඉතින් ඒ වගේ ඒවාට තමයි මෘදුකාංග කියලා කියන්නේ. ඉතින් පුතේ මෙතන අහන්නේ මෘදුකාංගයක් වෙන්නේ මොකක්ද කියලා. RAM කියලා කියන්නේ RAM කාඩ් එක අතර ගන්න පුළුවන්. ඒක මෘදුකාංගයක් නෙමෙයි. මූසිකය අතර ගන්න පුළුවන්. මේ බලන්න. මේ මූසිකය මං අතේ තියෙන්නේ. මේ වයර්ලස් මවුස් එක. ඉතින් මේක අතර ගන්න පුළුවන්.
සහ මෙහෙයුම් පද්ධතිය කියන ඔපරේටින් සිස්ටම් එක නම් software එකක් තමයි. ඔයාලට මම OS එක කොහොමද පොඩ්ඩක් දෙන්න කිව්වද දෙන්න පුළුවන්ද? එහෙම වෙන්න බෑ. ඉතින් අන්තර්ජාලයට සම්බන්ධ ජාල පරිපාලක අපි කියන නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේටර් කියලා. ඉතින් ඇඩ්මිනිස්ට්‍රේටර් කියන්නේ පුද්ගලයෙක්. ඒක නිසා ඒ කියන දේවල් වලින් මෘදුකාංගයක් වෙන්න අංක 3 මෙහෙයුම් පද්ධතිය. ප්‍රශ්න අංක 4 පරිගණකයක CPU හි ප්‍රධාන කාර්ය කොහොමද? ඔයාලා දන්නවා CPU එකේ මොනවද තියෙන්නේ? CPU, ALU, memory register, control unit, arithmetic and logical unit සහ memory register. ඉතින් දත්ත ගබඩා කිරීම, චිත්‍රක පෙන්වීම, උපදෙස් ක්‍රියාත්මක කිරීම, අන්තර්ජාලයට සම්බන්ධ කිරීම. ඉතින් මේකේ තියෙන ප්‍රධානම කාර්යය තමයි පුතේ උපදෙස් ක්‍රියාත්මක කිරීම අංග 3. නේද? CPU එකෙන් දත්ත ගබඩා වෙනවා ඒක ඇත්ත. හැබැයි CPU කියන්නේ සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට්නේ මධ්‍ය සැකසුම් මේකක. එතකොට පරිගණකය ගොඩක් වෙලාවට පාලනය කිරීමේ කටයුතු සිද්ධ කරන්නේ මේකෙන්. ඉතින් අපිට උත්තරේ 3ට තමයි යන්න වෙන්නේ. දත්ත කබඩා කිරීම ප්‍රධානම කාර්යයක් නෙමෙයි. හැබැයි මෙහෙමයි. රෙජිස්ටර් එක තියෙන නිසා ප්‍රොසෙස් වෙන ඩේටා ටෙම්පරරි ස්ටෝර් කරන්න රෙජිස්ටර් එක පාවිච්චි කරනවා. ඒක හරි. හැබැයි මේකෙන් නම් උත්තරේ 3. හරි. 5. HTML යන කෙටි යෙදමින් අදහස් කරන්නේ ඒක වදිනේ. වගේ ප්‍රශ්නයක් වඩ එන්න පුළුවන් HTML කියන එකේ දිග නම් මොකක්ද කියලා. ඉතින් පුතේ HTML කියලා කියන්නේ අපි ඉස්සල වීඩියෝ එකක කතා කරා වගේ hypertext markup language උත්තරේ අංක 1. home tool කියලා එකක් නැහැ, hyperlinks කියලා එකක් නැහැ. ඒවා තියෙනවා. ඉතින් හැබැයි මේකට සම්බන්ධයක් නැහැ. ඉතින් hyper tool කියලා එකක් මේකේ සම්බන්ධයක් නැහැ. උත්තරේ අංක 1 hypertext markup language. හරි. ඉතින් පුතේ අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. ඕනෑම පරිගණක ජාලයකට සම්බන්ධ වීමට පරිගණකයක් භාවිතා කරන්නේ පහත සඳහන් උපාංගවල වලින් සංරචක වලින් කුමක්ද? පරිගණකයක් පරිගණක ජාලයකට සම්බන්ධ කරන්න නම් මොකද කරන්න ඕනේ? අනිවාර්යෙන් මේක ජාලගත කරලා තියෙන්න ඕනේ. ඉතින් ජාලගත කරනවා කියලා කියන්නේ පරිගණක දෙකක් හෝ කිහිපයක් එකිනෙක සම්බන්ධ කරන්න. ඉතින් සම්බන්ධ කරන්න පුළුවන් wired media හෝ wireless media වලින්. wired කියන්නේ වරහන් ඇදලා සම්බන්ධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් wifi වගේ දේවල් වලින් සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන උත්තර හතරෙන් ඔයාලට ගන්න වෙන්නේ උත්තර හතර මම කියන්නම් මුද්‍රණ යන්ත්‍රය, සුපරීක්ෂකය, ජාල අතුරු මුහුණත් කාඩ්පත, යතුරු පුවරුව. ඉතින් පුතේ මෙතනින් ලේසියෙන්ම ගන්න පුළුවන් ජාල අතුරු මුහුණත් කාඩ්පතෙන් තමයි ඔයාලට පරිගණක ජාලයක් හා සම්බන්ධ වීම තීරණය කරගන්න පුළුවන් වෙන්නේ. අපි යන ප්‍රශ්න අංක 7ට පහත ඒවායින් ක්‍රමලේඛන භාෂාවක් වන්නේ කුමක්ද? ක්‍රමලේඛන භාෂාව මම කලින් වීඩියෝ එකක කිව්වා HTML කියන්නේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක ක්‍රමලේඛන භාෂාවක් නෙමෙයි. මෙතන තියෙන එකම ක්‍රමලේඛන භාෂාව තමයි පුතේ Pascal කියලා කියන්නේ. ඉතින් Excel කියන්නේ application software එක, HTML කියන්නේ markup language එක, XML උත් එහෙමයි. ඉතින් උත්තරේ වෙන්නේ අංක 3 Pascal. 8 මෙහෙයුම් පද්ධතියක මූලික කාර්යය කුමක්ද? ඔයගොල්ලෝ දන්නා මොනවද කාර්යය? බලමු. පරිගණක වැඩසටහන් කම්පයිල් කිරීම, පරිගණක දෘඩාංග සහ මෘදුකාංග කළමනාකරණය කිරීම, වෙබ් අතිරේක්ෂ ක්‍රියාත්මක කිරීම, ජාල කළමනාකරණය. මෙතන තියෙන ගොඩක් දේවල් කරන්නේ ඔපරේටින් සිස්ටම් එකෙන් තමයි. හැබැයි පුතේ ප්‍රධානම එක තමයි පරිගණකයක දෘඩාංග සහ මෘදුකාංග කළමනාකරණය කරන එක. ඉතින් උත්තරය අංක 2. ඒතර අනිත් ඒවාට සම්බන්ධයක් නැද්ද කියලා අහන්න එපා. ඒවත් කරනවා. හැබැයි ප්‍රධානම කාර්යයක් කියලා අහලා තියෙන නිසා අපිට දුරාංග සහ මෘදුකාංග පාලනය කිරීම කියන එකට තමයි යන්න වෙන්නේ. අංග 9 පහසුදාන්න ඒවා අතුරින් මෙහෙයුම් පද්ධතියක් වන්නේ කොමක්ද? ඔපරේටින් සිස්ටම් එකක්. එතකොට මොකද්ද? ලේසියෙන්ම කියන්න පුළුවන් පෙන්ගුයින් ඉන්නේ නේද? Linux. Excel කියන්නේ application software, Word කියන්නේත් එහෙමයි, Chrome කියන්නේත් එහෙමයි. හැබැයි පුතේ Linux කියන්නේ නම් ඔපරේටින් සිස්ටම් එකක්. පහත ඒවා 10 වෙනි ප්‍රශ්නය පහත ඒවායින් අන්තර්ජාල අතිරික්සුවක් වෙන්නේ කුමක්ද? අන්තර්ජාල අතිරික්සුවකට අපි පුතේ කියනවා වෙබ් අතිරික්සුවක් කියලා. නේද? ඉතින් Excel වගේ ගත්තාම application software යෙදුම් මෘදුකාංග. Python කියන්නේ language එකක්. ඉතින් Linux කියන්නේ මෙහෙයුම් පද්ධතියක්. උත්තරේ අංක 4 Google Chrome. Google Chrome කියන්නේ වෙබ් අතිරික්සුවක්. ප්‍රශ්න 11 පහත ගොනු වලින් ගොනු දිගු වලින් කවරක් ශ්‍රව්‍ය ගොනු ආචරණය කිරීම සඳහා භාවිතා කළ හැකිද? කියන්නේ ඔඩියෝ රෙකෝඩ් කරන්නේ මොකෙන්ද කියලා. ටෙක්ස්ට් කියන්නේ පුතේ මොනවා හරි ලියපු දෙයක් සේව් කරන එක. MP3 කියන්නේ ඔඩියෝ එකක්. DOCX කියන්නේ Word document එකක් වෙන්න පුළුවන්. අපි ගත්තාම PDF ගත්තාම PDF උත් එහෙමයි. PDF කියලා කියන්නේ Word kind of Word document.
PDF එකක් කියලා කියන්නේ එඩිට් කරන්න බැරි විදිහට Word එකක් අපිට change කරන්න පුළුවන් ඔප්ෂන් එක. ඉතින් පුතේ ප්‍රශ්න අංක 11 හරි. අපෙන් ප්‍රශ්න අංක 11ට පහත ගොනු වලින් කවරක් ශ්‍රව්‍ය ගොනු ආචරණය කිරීම සඳහා භාවිතා කරන්නේද? ඉතින් ශ්‍රව්‍ය ගොනුවක් කියන ඔඩියෝ ෆයිල් එකක්. ඉතින් හොඳටම ඔයගොල්ලෝ දන්නවා MP3 තමයි ඔඩියෝ ෆයිල්ස් පාවිච්චි කරන්න කියලා. ඉතින් ටෙක්ස්ට් කියන්නේ ලියපු දෙයක් DOCX උත් ලියපු දෙයක් PDF කියලා කියන්නේ Word එකක් මොකක් හරි අපි පර්මනන්ට් විදිහට කන්වර්ට් කරනවා නම් අපි PDF ෆෝමැට් එක යූස් කරනවා. හරි. අපි යනවා ප්‍රශ්න අංක 13ට වෙබ් අඩවියකට පිවිසීම සඳහා පරිශීලකයෙකු භාවිතා කරන්නේ පහත මෘදුකාංග අතුරින් කුමන මෘදුකාංගයද? ඉතින් අපිට පුතේ වෙබ් පිටුවකට භාවිතා යන්න පාවිච්චි කරන්නේ මොකද්ද? වදන් සකසනින් කරන්නේ වදන් හදන එකයි, වර්ඩ් කරන එකනේ. පැතුරුම්පත් වලින් කරන්නේ ගණන් හදන එක. වෙබ් අතිරික්ෂයෙන් තමයි අන්තර්ජාලයට පිවිසීමට භාවිතා කරන්නේ. ඉතින් උත්තරය අංක 3. 4ට යන්නත් කලින්ම ඔන්න 3 තමයි උත්තරය කියලා කිව්වා නේද? හරි. මොකද හේතුව 4 කියන්නේ පුතේ ඩේටාබේස් ඒකත් යෙදුම් මෘදුකාංගයක්. අපි යනවා 4 වෙනි ප්‍රශ්නෙට. গুপ্ত කේතනයේ ප්‍රධාන අරමුණ කොමක්ද? গুপ্ත කේතනය කියලා කියන්නේ එන්ක්‍රිප්ෂන්. එන්ක්‍රිප්ට් කරනවා කියලා කියන්නේ අපි පරිගණකයක් ඉන්නලා තවත් පරිගණකයකට පණිවිඩයක් යවද්දී අපි ඒක ඔරිජිනල් ෆෝමැට් එකකින් යවන්නේ නැහැ. ඒක හේතුව තමයි මම ඔයාට පණිවිඩය යවන අතරමඟ තුන්වෙනි පාර්ශවයක් ඉඳලා එයා මගේ පණිවිඩය හොරකම් කරගන්න පුළුවන්. ඉතින් මම මොකද කරන්නේ? ඉතින් අරක රහස් භාෂාවකට පරිවර්තනය කරලා යාළුවට යවනවා. එතකොට අතරමැදදී කවුරු හරි ඒක ගත්ත කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද අපි ඒක හොරෙන් යවන්නේ නැහැ. පේන්නම දෙනවා. හැබැයි යා ගත්තත් වැඩක් වෙන්නේ නැහැ. මොකද යාට ඒක කියව ගන්න බැහැනේ. ඉතින් අපි යවන පණිවිඩය රහස් භාෂාවකට හරවලා අපිට අපි යවනවට අපි කියනවා පුතේ গুপ্ত කේතනය කියලා. ඉතින් මේකේ අරමුණ තමයි දත්ත සම්පීඩනය කිරීම, හුවමාරු කිරීම, දත්ත ආරක්ෂා කිරීම, දත්ත උපස්ථ කිරීම. උත්තරය අංක 3 දත්ත ආරක්ෂා කිරීම. අනවසර පුද්ගලයන්ගෙන් දත්ත ආරක්ෂා කිරීම තමයි ප්‍රශ්න අංක 14 උත්තරය අංක 3. IP ලිපිනයක මූලික අරමුණ. IP ලිපිනයක් අවශ්‍ය වෙන්නේ පුතේ අන්තර්ජාලයේදී සෑම වශයෙන්ම උපාංග වෙන්වෙන් වශයෙන් හඳුනා ගන්න. දැන් අපි ගත්තාම දැන් IP ඇඩ්‍රස් එකද මෙතන උත්තර වලින් බලන්න. පරිගණක ජාලයක උපාංගයක් හඳුනා ගැනීමට හරියටම හරි. අන්තර්ජාලයට සම්බන්ධ වීමට. ඔව් IP ඇඩ්‍රස් එකක් ඕනේ ඉන්ටර්නෙට් යන්න. හැබැයි මූලික අරමුණ කිව්වහම අපිට ගන්න වෙන්නේ පරිගණක ජාලයක තියෙන සියලුම උපාංග වෙන වෙන වශයෙන් හඳුනා ගැනීමට. විද්‍යුත් තැපැලත් එහෙමයි පුතේ. විද්‍යුත් තැපැල කියන්නේ සේවාවක් අන්තර්ජාලයේ ගොඩක් ලාභ සහ වේගවත් යෙදුම් ධාවනය කිරීමට ඉතින් ඒවත් කරන්න පුළුවන්. හැබැයි ප්‍රධානම දේ උත්තරය අංක 1 පරිගණක ජාලයක උපාංගයක් හඳුනා ගැනීමට. අපේ ප්‍රශ්න අංක 16ට පැතුරුම්පතක සූත්‍රයක් ආරම්භ කිරීමට හෝ භාවිත කරන ලබන පිළිගත හැකි සංකේත මොනවාද? ඒතර පුතේ අනිවාර්යෙන්ම සූත්‍රයක් වේවා ශ්‍රුතයක් වේවා මොක වුණත් පැතුරුම්පතකයක භාවිත පටන් ගන්න ඕන අනිවාර්යෙන්ම සමාන ලකුණෙන්. මොකද ඔයා සමාන ලකුණෙන් පටන් ගත්තොත් තමයි වදන් සකසුම් මෘදුකාංගය දැනගන්නේ ඔයා මේ ලියන්න යන්නේ සූත්‍රයක් එහෙම නැත්නම් ශ්‍රුතයක් කියලා. ඉතින් අනිවාර්යයෙන්ම උත්තරය අංක 2 සමාන ලකුණ ඊට අමතරව ධන ලකුණ පාවිච්චි කරන්න පුළුවන්. හරි. ප්‍රශ්න අංක 17 පැතුරුම්පතක කුමන ශ්‍රුතියක් කෝෂ පරාසයක ඉහළම අගය සොයා ගනීද? දැන් ඔයාලා දන්නවා පුතේ සම් එකෙන් කරන්නේ එකතුව, ඇවරේජ් එකෙන් කරන්නේ සාමාන්‍ය අගය, මැක්ස් කියන්නේ උපරිම අගය, මින් කියන්නේ අවම අගය. ඉතින් ඉහළම අගය ලබා ගන්න නම් ඔයාලට මැක්ස් කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්න වෙනවා. අපිට 18 වෙනි ප්‍රශ්නෙට කාලය සමග ප්‍රවණතා පෙන්වීමට පැතුරුම්පතක භාවිතා කළ හැකි හොඳම ප්‍රස්ථාර වර්ගය කුමක්ද? කාලයත් සමග පැතුරුම්පතක සමග ප්‍රවණතා පෙන්වීමට. ඒ කියන්නේ මොකද්ද? කාලයත් සමග ප්‍රවණතා පෙන්වීමට කාලෙත් එක්ක. ඒ කියන්නේ මේ යුගල කතාවක් නෙමේ කියන්නේ නේද? ඉතින් යුගල කතාවක් නම් මට හිතෙන විදිහට හොඳම තමයි විසිරිතිත් සටහන හොඳ වෙයි කියලා මම හිතනවා. මොකද යුගලයක් ගැන කතා කරන නිසා සාමාන්‍යයෙන් පයි chart බාර් chart එක සහ ලයින් chart එක අපි කරන්නේ group දෙකක් කම්පෙයාර් කරන්න. පයි chart එක කරන්නේ මොන හරි percentage ගැන කතා කරනවා නම් percentage එක ගැන කතා කරනවා නම් සමා වෙන්න. ඉතින් හතරවෙනි ප්‍රශ්නේ හතරවෙනි උත්තරේ විසිරිතිත් සටහන ගොඩක් වෙලාවට අපි මොන හරි යුගල සම්බන්ධ කරන්න පාවිච්චි කරනවා. අපේ 19 වෙනි ප්‍රශ්නෙට පැතුරුම්පතක වළංගු කෝෂ පරාස යොමුවක් වන්නේ පහත ඒවායින් කුමක්ද? වළංගු කෝෂ පරාසයක් කියලා කියන්නේ A1 නම් A10 පුළුවන්. හරි. වළංගු කෝෂ පරාසයක් කියලා කියන්නේ පුතේ මෙතන ලියලා තියෙන අවුලක් ගැන මේ අහන්නේ. ඉතින් අපිට A1 කෙටීරක් A10 ලියන්න බැහැනේ. ඒක වැරදි.
කෙටියට ලියන්න බැහැනේ. වාරෙන් ඩොට් දෙක කෝලන් ඕනේ. ඒකට දෙවෙනි එක හරිය A1 to A10 කෝලන් දාලා තිනවා. හරි ඩොට් දෙකක් දාලා ලියන්න පුළුවන්. හරියටම හරි. එතකොට තුන්වෙනි එක A1 semicolon A10 වැරදි. එහෙම ලියන්න බෑ. එතකොට හතරවෙනි එක A1 A10 එහෙම ලියන්න බෑ. උත්තරේ අංක 2. හරි. අපි යනවා 20 වෙනි ප්‍රශ්නෙට පුතේ. ජල සම්බන්ධව කලාප පළල යන්නේ අදහස් කරන්නේ කොහොමද? දැන් ඉතින් කලාප පළල කිව්වම උඩින් බලන්න එපා. මේ ආන්නේ බෑන්ඩ්විඩ්ත් එක ගැන. ඉතින් සමහර වචන තියෙනවා පුතේ. දැන් අපි මේක සමහරලාට සිංහලෙන් කතා කරන්නේම නැත්තරම්. ඉතින් එතකොට ඔයාලා දන්නේ නැහැ මේ පද කලාප පළල කියන්නේ කියලා. හැබැයි ඉතින් ඔයාලගේ පොතේ තියෙන විදිහට මේක බෑන්ඩ්විඩ්ත් එක. ඉතින් පුතේ බෑන්ඩ්විඩ් ගැන කතා කරද්දී අපි ලොකුවට කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හේතුව බෑන්ඩ්විඩ්ත් එකක් කියලා කියන්නේ පළවෙනි උත්තරේම හරි නිසා. යම් කාල ඒකකයක් තුළ ජාලයක් කරා සම්ප්‍රේෂණය කළ හැකි දත්ත ප්‍රමාණය තමයි බෑන්ඩ්විඩ්ත් කියලා කියන්නේ. ඉතින් ජාල කේබල් එකේ භෞතික ප්‍රමාණය නෙමෙයි, බෑන්ඩ් රහිත සංඛ්‍යාවක සංඛ්‍යාවයක් නෙමෙයි, ජාලයකට සම්බන්ධ කර ඇති උපාංග ගණනක් නෙමෙයි. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරය අංක 1 වෙන්නේ. ඉතින් දුවේ පුතේ අපි මේ කතා කරේ ඔයාලගේ 25 අවුරුද්දේ තිබ්බ ප්‍රශ්න පත්‍රය. ඉතින් මේ ප්‍රශ්න පත්‍රය මම හිතනවා මගෙත් එක්කම ඔයාලා කරන්න ඇති. ඉතින් හොඳ ප්‍රතිඵලයක් ඔයාලට ලැබෙන්නේ තමන්ට අවංක වෙලා හරියට බලාගත්තේ නම් ඔයාලා දන්නවා මේ ප්‍රශ්න 20න් ඔයාලට කීයක් තියෙනවද කියලා. ඉතින් මම ප්‍රශ්න 20 කියව ගමන් ඔයාලා හිතන්න බා ප්‍රශ්න 20ක් තියෙන්නේ නෑ ප්‍රශ්න 40ක් තියෙනවා. ඉතින් පුතේ මේ ප්‍රශ්න 40ට පෙර පුහුණුවක් විදිහට තමයි අපි ඔයාලට මේ ප්‍රශ්න 20 කතා කරේ. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි ඉතුරු ප්‍රශ්න 20 කතා කරනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා channel එකත් එක්ක ඉන්න කියලා. channel එක subscribe කරලා තියාගන්න bell icon එක click කරන්න. ඔයාලට එතකොට අලුතින් අපි දාන videos වල suggestions ලැබෙයි. ඒ වගේම තමයි ඔයාලගේ යාළුවන්ට කියන්න සහ යාළුවන්ට වීඩියෝස් ටික ෂෙයා කරන්න. ඉතින් ඒගොල්ලොන්ට එතකොට පුළුවන්කම ලැබෙනවා මේක ඉතාම ඉක්මනින් සහ ඉතා හොඳින් ගොඩදා ගන්න. ඉතින් ඔයාලට හැමදේටම හොඳින් විභාග දීලා හොඳින් ප්‍රතිඵලයක් ගන්න කියලා මම හදවතින්ම wish කරනවා. ඉතින් wish you all the very best. Good luck.